තෙරුවන් සරණයි ඔබ හැම දිනාටම. ඉතින් වෙනදා මෙන් අදත් ටිකක් මට කතා කරන්න හිතුණා. ඉතින් දරුවනේ මේක මං ගොඩක් දවස් ඉඳලා හිතාගෙන හිටියේ. ඒ කියන්නේ මම පුතේ මේක හුඟක් ඒ කියන්නේ අත්විඳලා තියෙනවා. අත්විඳලා කියන්නේ ඒ කියන්නේ මගේ ඇස් වලින් දැකලා මම ඒ කම් වලට ඇහිච්ච දේවල් තමයි මම අද මේ කතා කරන්නේ. මොකද මේ වරන් දරුවෝ පිරිසක් අද ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා පිරිමි දරුවොත් ඉන්නවා. ඒ වගේම මේ කාන්තා පක්ෂයත් ඉන්නවා. ඉතින් දැන් මේ වරමකින් වැඩ කරගෙන ටික කාලයක් යනකොට මෙයාලා ඒ කියන්නේ මම් මුලා වෙනවා. මම් මුලා වෙනවා කියන්නේ දරුවනේ දැන් හුඟා දෙනෙක් එක්කෝ සිල් ගන්න යනවනේ. සිල් ගන්න ගියාම හිතනවා අපි දේවල් කරන්න හොඳ නැහැ. මේවා පාප කර්ම. මේ දේවල් වහලා දානවා, මේ කඩලා විදලා දානවා. මේ කේලි විරලා මේ තියෙන අර දෙවි දේවතාවන්ගේ ප්‍රතිමා එහෙම නැත්නම් ඒ රූප ඒ වාතන මෙතන දාලා එහෙම නැත්නම් හරියට මෙයාට විනාශ වෙන විදියට දීලා ඉතින් හරියට දුක් විඳිනවා. ඊට පස්සේ පුතේ කාලයක් යද්දි වෙන්නේ තමන් දැන් ඒ කියන්නේ දැන් අර තමන්ගේ ඥාති බලවේගයේ තමන්ගේ ශරීරයේ තියෙනවා. ඉතින් තමන් අර පළමුවෙන් හිතන්න ඕනේ පුතේ මේ වරන් කටයුතු කරනවා නම් පමණක් තමන් මේ සරුවාංගයට තමන්ගේ මේ ඥාතියාගේ බලය ගන්න ඕනේ. ඒ වගේම දෙවොල් ඉදි කරලා දිගටම තමන් ශක්තිමත්තාවයකින් වැඩ කරගෙන යනවා නම් මේ වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් පුතේ මේවා මුලින්ම තමන්ගේ ශරීරයට ගන්නේ නැතුව දෙවි දේවතාවන්ට පහන් තියන්නේ නැතුව මේ ඥාති සරුවාංගයට ගන්න නැතුව ඉන්න ඕන. මොකද අද බොහෝ පිරිසක් පුරුදු වෙලා ඉන්නේ ටිකක් තමා ටික කාලයක් කරගෙන ගිහිල්ලා තමන්ටම වෙලාවකට එක්කෝ එපා වෙනවා. අනේ මේවා පව් වැඩ කියලා. ඉතින් පුතේ ඒකත් තමන් තෝරගෙන කරන්න ඕන. පව් වැඩ කියන්නේ පුතේ නිර්පරාදී අනුන්ට පලිපොල් ගහනවා නම් පලි බිත්තර ගහනවා නම් හුනියම් කොඩි වින යම් කිසි කෙනෙක් ගියක් දොරක් හැදුවා කියලා එහෙම නැත්නම් යාන වාහනයක් ගත්තා කියලා එහෙම නැත්නම් කුමන හෝ දෙයකින් දිනුතාවයේ තියෙන අයට හිරිහැරි කිරීමට යම් කිසි හුනියම් කොඩි වින බන්ධන කරන ඒවත් කරනවා නම් ඒවා ඇත්තටම නරක වැඩ. ඉතින් ඒ වගේම තමන් වරන් කටයුතු කරාට පුතේ තමන් සිහියට ගන්න තමන් මේ කටයුත්ත සුබයි මේක අසුබයි. ඒ වගේම මේකෙන් පාපයක් සිද්ධ වෙනවා. මේක කියන්නේ මේක කුසල් මේක අකුසල්. ඒ දෙකම තමන් දැනගෙන මේ වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ හැමදේම පටලගෙන බෑ. මොකද තමන් නිතර මම හැමදාම කියනවා වගේ වරන් දරුවෙක් උනත් නැතත් තමන් අනිවාර්යෙන් තමන්ගේ ධර්මයට කියන්නේ තමන්ගේ මේ බුද්ධ ආගමට අනුව තමන් කටයුතු කරන්න ඕන. බුදුදහමට අනුව තමන් අනිවාර්යෙන් වරන් දරුවෙක් නම් අනිවාර්යෙන් තමන් උදේට පන්සිල් ටික අරගෙන ඒ මල් පහන් පූජා කරලා තමයි තමන්ගේ දෙවොල්ලේ වැඩ කටයුතු කරන්නේ මම හැමදාම කියනවා වගේ. ඒ වගේම තමන් කියන්නේ මේ කාලයක් තිස්සේ වැඩ කරගෙන යනකොට තමන්ට ප්‍රථමයෙන් තියෙන්න පුළුවන් තමන්ට මේ එක්කෝ කෙනෙක්ගේ පේන වරමක් බැලීමේ හැකියාව. ඊට පස්සේ තමා පුතේ ක්‍රමක්‍රමයෙන් තමන්ට මේ එක්කෝ යම් කිසි කෙනෙක්ගේ දෝෂයක් කැපීමට ඒ වගේ පොඩ තමා තමන්ට ඉඩකඩ සැලසෙන්නේ. ඊට පස්සේ ඔහොම කාලයක් යද්දි පුතේ සමහර අවස්ථාවලදී වසරක් විතර යනකොට තමන්ට පුළුවන් ඒ කියන්නේ වශී කර්ම. ඒ කියන්නේ ඒකිනුත් පුතේ කෙනෙකුට දෙයක් කරලා තමන් පව පුරව ගන්න විදියට නෙමෙයි. ඒ කියන්නේ මේකෙන් හුඟා දෙනෙක් අද ඉන්නවා මේ වශී කිව්වහම ඒක නාන ප්‍රකාර විදියට මේවා පාවිච්චි කරලා තමන් පව පුරව ගන්නවා. ඒ කියන්නේ අර හුඟා දෙනෙක් දැන් අර මිලට විකිනවා. ඒ කියන්නේ අර මිල මුදල් බලාගෙන තමන් වශී කර්ම කරනවා. ඉතින් තමන් එහෙම වුණාම තමන් බලන්න ඕනේ පුතේ අපි පළමුවෙන් කරන්න ඕන බලන්න ඕන මේ දෙවි දේවතාවන් හරහා මේ දේ කරන්න පුළුවන්ද. එහෙම නැත්නම් විතරක් තමන් අර වශී කර්මයක් කළ යුතු වෙනවා. ඒ කියන්නේ ඒකත් පුතේ තමන් උපරිම බලන්න ඕන. ඒ කියන්නේ දැන් තමන් පාපයක් කරන්නේ නැතුව තමන් හොඳ දෙයක් කරනවා නම් මෙහෙම හිතන්න. ඒ කියන්නේ යම්කිසි එක්කෝ විවාහ වෙච්ච දෙන්නෙක්
එහෙම නැත්නම් විවාහ වෙන්න ගිහිල්ලා කියන්නේ එක්කෝ ඒ ගෑනු දරුවට අපි හිතමු යම්කිසි කරදරයක් ඒ පිරිමි දරුවා අතින් සිද්ධ වුණා කියලා. මම මෙහෙම කියවට පංගේ දරුවනේ මොනවත් හිතන්න එපා. මම මේක කතාව තේරුම් කරන්න ඕන විදිහට තමයි මම සඳහන් කරන්නේ. ඉතින් එහෙම වුණාම ඒ දෙන්නා වෙන් කරන එක නෙමෙයි අපි කරන්නේ. එහෙම වුණාම ඒ දෙන්නා එකතු කරන එක තමයි අපි එතනින් කරන්නේ. ඒ කියන්නේ අපි එක්කෝ මේ රොඩි දැහැනකින් එහෙම නැත්නම් කොමන හෝ දෙයකින් එකතු කිරීමක් තමයි කරන්නේ. හුඟා දුරට පුතේ ඒකත් අපි බලන්න ඕන. දැන් මේ අපි වශීයක් ඒ කියන්නේ කවනවා නම් ඉනාවක් දෙනවා නම් ඒකට පුතේ අපි අනිවාර්යෙන් ඒ කාන්තාවගෙන් හරි එහෙම නැත්නම් පිරිමි කෙනාගෙන් හරි අපි ලේ හරි කේස් හරි මොනවා හරි ගන්නවනේ. ඉතින් එහෙම Taman දැනගන්න ඕන මේවා මේ හරි ගසලා දුන්නාට පස්සේ සරුවාංගීට කැවුනහම මේ ලෙඩ හට ගන්නවා. ඉතින් Taman උඩරිම බලන්න ඕන ඒක සරුවාංගීට දෙන්න නැතුව පිටතින් එක්කෝ නූලක් පන්නලා එහෙම නැත්නම් රූපයක් පන්නලා ඒ වගේ දෙයකින් Taman හුඟා දුරට බලන්න ඕන ඒ ටික සකස් කරගන්න. ඒකයි මං කිව්වේ ඒක Taman අර මේක පාප කර්මයක්ද මේක කොහොමද කියලා දැනගෙන කරනවා නම් මේවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanට අතරතුර මේ දෙවොල් කඩා බිඳලා දාලා Tamanට අවසානයේ ගැන අන්තිමේටම දුක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක Taman හොඳට වග බලා ගන්න ඕන. මොකද වරමක් කිව් පමණින් පුතේ මේ අර කඩේකට ගිහිල්ලා බඩුවක් ගේනවා වගේ නෙමෙයි. ඒ කියන්නේ මේක Taman වරමක් ගන්නවා කියන්නේ වරන් සම්බන්ධව කටයුතු කරනවා කියන්නේ අර මොන්ඩිසෝරියට දරුවෙක් ප්‍රථමයෙන් යනවා වගේ තමයි. ඒක පෙර පාසලේ ඉඳන්ම තමයි පටන් ගන්න ඕන. ඒ කියන්නේ පටන් ගැනීම අවසානයේ කියන්නේ මේක ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් කියන්නේ මේක අතරතුරේ කරගෙන ගිහිල්ලා මේ දෙවොල් කඩලා බිඳලා දාලා මේ තමන් විනාශයටපත් වෙන එක නෙමෙයි. තමන්ගේ පෞල් ජීවිත කඩාකප්පල් කරගෙන ඒ වගේම තමන්ට ඉන්න හිටින තැන් නැති වෙලා ඒ වගේම තමන්ට රැකී රස්සාවක් නැති වෙලා ඒ වගේ වෙන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ දැන් බොහෝ දරුවන් ඉන්නවා සමහර අය ඉන්නවා මම අර කියපු විදියට නිර්පරාධ දේවල් කඩලා විනාශ කරලා. සමහර අයගේ එක්කෝ තමන්ගේ ස්වාමියා නැහැ. ඒ ගෙවල් දොරවල් පාළුවට ගිහිලා රැකියාවක් නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා මේ තරුණ දරුවෝ ඉන්නවා එක්කෝ විවාහ වෙලා එක්කෝ දෙන්න දෙපැත්තේ දරුවා අබ්බගාතේ. ඉතින් ඒ වගේ පුතේ එක් එක් පැතිකඩ තමන්ට ලැබෙනවා. ඉතින් තමන් ආන්ගේ විදියට දැනගෙන මේ කටයුතු කරනවා නම් මේක අකුසලයක් මේක කුසලයක් කියලා මේක මං හිතනවා පාප කර්මයක් වෙන්නේ නැහැ. හැබැයි පුතේ මේ බොහෝ දුරට මේ වශී කර්ම නොකරනවා නම් තමා හොඳ. ඒ කියන්නේ පුළුවන් තරම් දෙවි දේවතාවන්ට බාරහාරයක් වෙලා ඒ දේ කරනවා නම් ඇත්තටම හොඳයි. ඒකත් පුතේ දැන් සමහර උදවිය ඉන්නවා එක්කෝ තමන්ගේ නිවසේ තමන්ගේ එක්කෝ තමන්ගේ ස්වාමියාගේ අම්මා ඒ එක නිවසේ ඉන්නවා නම් එක්කෝ එලවන්නේ යම්කිසි දේවල් කරනවා. ඉතින් පුතේ ආන් ඒවා පාප කර්ම. ඒ හින්දා තමන් හැමදේම දැනගෙන කරනවා නම් ඇත්තටම හොඳයි. එහෙම නැතුව පුතේ තමන් පාප කර්ම කරගන්න එපා. මොකද මේ තමන්ට මේ පිහිටට එන්නා වූ ඥාති දේවතාවුන් වහන්සේ හුඟක් දුක් විඳලා තමන්ට යම්කිසි මේ දෙවි දේවතාවන් හරහා බලයක් රැගෙන එන්නේ. ඉතින් අන්න ඒ හින්දා තමන් අර නරක දේවල් කරනකොට ඒ ඥාතියා වුණත් දඬුවම් විඳිනවා. ඊට ඉහළ තලවල ඉන්න දෙවි දේවතාවන්ගෙන්. ඉතින් ඒක තමන් දැනගන්න ඕන. ඒ කියන්නේ තමන්ට මේ ඒ කියන්නේ හැමෝටම මේ වරම් ගත්තාම පුතේ වරමක් කිව්වට එහෙමත් කෙනෙක් තමයි හරියට මේ වරම් මාලාවෙන් වැඩ කරන්නේ. මොකද බොහෝ දරුවන් අද පුරුදු වෙලා ඉන්නවා අර රැල්ලට ගිහින් කියන්නේ ඒ වගේ කෙනෙක් දෙවලක් කරනවා බලාගෙන එහෙම කරන්න. එහෙම කරන්න එපා පුතේ. තමන් හරියට වරම් කටයුතු කරනවා නම් මුල ඉඳලා කියන්නේ මේ වරම් කටයුතු අවසාන වෙනකන් ඒ කියන්නේ දැන් සමහර අය ගත්තාම වසර 5-6යි. එහෙම නැත්නම් මේක ජීවිත කාලයට තියෙන ඒවා තියෙනවා. සමහර වෙලාවට තමන්ට අවුරුදු 5 වුණත් ඒ කාලේ ඊට වඩා ඒක තමන් අර මීනතොරා තමන්ට ඒ වරම් මාලා තියෙනවා. මොකද තමන් කරන කියන දේවල් එක තමයි ඒවා රැඳෙන්නේ. තමන් ඒ කියන්නේ සුභවාදී විදියට වැඩ කටයුතු කරොත් තමන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් අන්න ඒ ටික තමන් සිහියට ගන්න. මොකද දැන් සමහරු බලයි මේක
මේ වශී ගැන සඳහන් කරලා තියෙනවා මෙහෙමයි කියලා. ඒක මම පුතේ සඳහන් කරේ අපි අවම කියන්නේ අර බැරිම අවස්ථාවකදී තමයි මේ වගේ දෙයකට යොමු වෙන්නේ. ඒකත් තමන් අර මම කිව්වා වගේ මේක හොඳයි මේක නරකයි කියලා තමන් ඒ දේ තෝරගෙන කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ මන්ත්‍ර ගත්තාම පුතේ සමහර මන්ත්‍ර කියන්නේ ඡේද වචන ඔක්කොම එකට වගේ තියෙනවා. ඒකට තමන් දැනගන්න ඕන මේ තියෙන මන්ත්‍ර රටාවේ මේකෙන් නූල ජීවම් කිරීමට මේක දෙහි ගෙඩිය ජීවම් කිරීමට මේක දෙහි කැපීම ඒ වගේ තෝරගෙන කරනවා වගේ තමයි මේ වශී කර්ම කියන්නේත් ඒක ඔයාලා හොඳින් දැනගෙන කරන්න. ඉතින් ඔබ හැම දිනාටම සුබ දවසක් වේවා. ඉතින් ඔයාලගේ අදහස් කියන්න මට. ඉතින් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගීමත් සුබ දවසක් වේවා. ඒ වගේම උතුම් වූ බුද්ධ ධම්ම සංඝ රත්නයේ පීඨ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ඔබ හැම දිනාටම.